හැලෝ යාළුවනේ වර්බිට් ලකියා YouTube channel එකත් එක්ක තමයි ඔයාලා අදත් එකතු වෙන්නේ. ඔව් අපි අද ගමනක් යන්නේ කලින් වීඩියෝ එකේ දෙවෙනි කොටස තමයි මේ. අපි දැන් තාම ස්ටේෂන් එකේ නතර කරලා තියෙන කෝච්චිය. හරියටම අපි දැන් ගම්පුල පාස් කරලා යනවා. දැන් අපිට පේන්නේ මෙතන පල්ලෙහා view එක අමුතු vibe එකක් තියෙන්නේ. කෝච්චියක් දැන් වේගෙන් යනවා. අමුතුම vibe එකක් තියෙන්නේ මේ දැන් අත්තම කිව්වොත් ඒක මේක ගිහිල්ලාම බලන්න ඕනි. ඈතින් පේනවා අපිට මේ ලස්සන කන්දක්. ඒ කන්දේ නම නම් හරියටම අපිට ගානක් නැහැ. ඔන්න අපේත් එක්ක ආපු යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔයාලට පේනවා හරියටම බැලුවොත්. අපි දැන් ඉන්නේ වන් ගෝල් ප්ලේස් එකේ. ක්‍රිස්මස් වලට ඔක්කොම ලෑස්ති වෙන ගමන් ඉන්නේ. කොළඹ කිව්වොත් ඉතින් ක්‍රිස්මස් තමයි. අපිට ඈතින් පේනවා නෙළුම් කුල්ල. අපි දැන් ඉන්නේ කොළඹ හසයට. කොළඹ කියන්නේ ඉතින් බිල්ඩින්ම තමයි ඉතින් මං හිතන විදියට නම්. ඒකෙත් අමුතු ලස්සනක් තියෙනවා ඉතින්. ඈතින් පේනවා අපිට City of Dream එක අලුතෙන් හැදුවේ. අපි කාලෙකින් තමයි කොළඹට ආවේ. අපි කොහොමත් මාස දෙක තුනකට පස්සේ තමයි අපි ආවේ කොළඹ. අපේ ලක්ෂාන්ගේ බිස්නස් වැඩකට. අපි ඉතින් මේ ගමන ඇවිල්ලා මේ වීඩියෝ ගත්තා. ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න අපේ ගමන. දැන් ඔන්න අපි City of Dream එක ළඟටම ආවිල්ලා ඉන්නේ. ඔන්න දැන් අපි City of Dream එකට ආවා. අපි දැන් අතුලට යන්නේ. අපි සමිත මේකට කලින් ඇවිල්ලා දිනවා. අපි නම් කලින් ඇවිල්ලා නැහැ. සමිත තමයි අපිට අපි එක්කන් ආවේ.
අපි දැන් උඩ කැෆෙටේරියා එකට ආවා. මෙතන අපි දැන් පට්ට view එකක් තියෙන්නේ. අමුතුම vibe එක. ඇත්තටම අපි exam academic එක හිර වෙලා ඉඳලා මෙහෙම නිවඩ දවසේ එළියට ආපු ගමන ඇත්තටම අපිට මාර විදිහට enjoy කරන්න පුළුවන්. අපි දැන් City of Dream එකමුත් එළියට ආවා. අපි දැන් යන්නේ කොටුව රේල්වේ ස්ටේෂන් එකට. අපි දැන් මෙතනින් අපේ සමිතලාගේ අක්කයි ගෙදර යනවා. අපි දැන් කෝච්චිය යනකම් ඉන්නේ. ඇත්තම කොටුව කිව්වම පුදුම ජනාකීර්ණ බවක් තියෙන්නේ. අද කොටුව ස්ටේෂන් එකේ ගොඩක් මිනිස්සු ඉන්නවා. දැන් අපේ සෙට් එක ආවා මෙතන. දැන් අපි අපිට ගන්න තියෙන බල්බ් ටිකත් අරගෙන ඕන් දැන් අපි නිපුන් එහෙම ඉන්නවා මල් එහෙම අරගෙන මොනද අපි යන්නේ සමිතලාගේ අක්කලා ගෙදර ගම්පහ අපි යන්නේ යාළුවනේ අපි දැන් ගම්පහට ආවා. දැන් අපි සමිතලාගේ අක්කලා ගෙදරට යන්න තමයි යන්නේ. දැන් අපි සෙට් එකක් තුන්න පල්ලෙන් යනවා නිපුන් එහෙම. මෙතනින් අපිට සමිතලාගේ ගෙදර ගිහිල්ලා නම් ගන්න බැරි වුණා. මොකද අපි බඩගින්න හිටියේ පරක් වෙලත් ගියේ රෑ වෙලා අපි කන්නත් බැරි වුණා. එහෙනම් අපිට වීඩියෝ ගන්න බැරි වුණා. ඒ වගේම වැස්සකුත් ආවා. ඉතින් අපිට ඉතින් මේ වීඩියෝ කරගන්න බැරි වුණා. අපි දැන් මේ කැන්ඩි යන ට්‍රේන් එක එනකන් ඉන්නේ. තාම ට්‍රේන් එක නැහැ. ඔන්න යාළුවනේ එහෙනම් අපි දැන් මේ අපේ කොළඹ ගමන මෙතනින් ඉවරයි. අපි ඉතින් කොළඹ ගමන වීඩියෝ දෙකකට ගෙනාවේ ඔයාලට බෝරින් වෙන නිසා. එහෙනම් අපේ World with Lakia YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න එහෙනම් අද අපි යනවා.